හෙළවර මහත්තයට පොඩ්ඩක් ඉස්සෙල්ලම කියාගන්න වෙයි නෑ. එතුමා කිව්වා අපි බොහොම මේ ජනතා අභිලාෂයන් වෙනුවෙන් පෙනී හිටින්නේ. ඊට පස්සේ අපි වගකීම් සහගත දේශපාලන ව්‍යාපාරයක් කියලා. ඊට පස්සේ නිකන් අපිට උගන්වන්නත් ආව මේ පාලට බහින්න වෙලාව මොකද්ද නැද්ද කියලා. ඉතින් එතුමා මන් දන්නේ වගකීම් වෙනුවෙන් නම් පහුගිය ආණ්ඩුවේ ඇමතිකමක් වෙනුවෙන් සුදුවෑන් ගිහිල්ලා මේ රටේ කොල්ල උස්සනකොට ඒ ආණ්ඩුව ඇතුළේ හිටියා. මාධ්‍ය ආයතන ගිනිබත් කරනකොට මාධ්‍යවේදීන් මරනකොට ඒ ආණ්ඩුවේ හිටියා. දැන් ඒකද වගකීම් සහගත භාවය. ඒ විතරක් නෙමෙයි Facebook 371ක් දානකොට ඒ ආණ්ඩුවේ හිටියා. අවුරුදු 10කට Facebook 371ක් දැම්මා. හන්දි වල අම්මලා තාත්තලගේ දරුවෝ ওই රේස් බයි රේස් අරගෙන ඒව කරනකොට ඒවට අත උස්සන්න කැබිනට් මණ්ඩලයේ හිටියා. ඒ විතරක් නෙමෙයි කොළඹ සම්බුද්ධාලෝක විහාරේ ගාව සූදු වීදියක් දානකොට මහතුරුන්ගේ දරුවෝ තමයි යන්නේ. බෞද්ධ කොටියක් ළඟ ඉන්න මේ මහත්තයත් එක්ක මහතුරුන්ගේ දරුවෝ තමයි ඒවට යන්නේ. ඒව ගේනකොට ඒකට පක්ෂව ආණ්ඩුව ඇතුලේ හිටියා. කුඩු කිලෝ 200 ගණන් 300 ගණන් ගල ඔබතුමලගේ දරුවෝ බොන්නේ. ආයි බල්ල බොන්නේ හරක් බොන්නේ නැහැ. එහෙම ගේනකොට ආණ්ඩුව ඇතුලේ හිටියා. දැන් ඒකද වගකීම් සහගත භාවය කල්පනා කරලා බලන්න. දින 5කට බාර එක බැගින් මේ රටේ දානකොට ආණ්ඩුව ඇතුලේ හිටියා. වංචාව දූෂණය හොරකම ඒ ඔක්කොම කරනකම් මේක ඇතුලේ හිටියා. ඉඳලා ඉවරලා අන්තිම මොහොතේ දැනගත්තා රටේ ජන විඥානය හැදුවා. අපිට පාරට බහින්න ඕන වෙලාව මහත්තය කියන්න ඕනේ නැහැ. අපි මේ ආණ්ඩුවේ සුදුයන් වලට එරෙහිව ඊට පස්සේ ආණ්ඩුවේ මර්ධනයන්ට එරෙහිව කලින්ම පාරට බහලා මේ රටේ ජන බලවේග ඇවිස්සේ අපි. බැස්සර පස්සේ මෙතුමාලා දැක දැන් රට කරගෙන්නේ කොතෙන්ද කියලා. ඊට පස්සේ තමයි පාරට බැස්සේ. පාරට බහලා ඉක්මනින්ම හැදුවා මොකද දූෂණ විරෝධී පෙරමුණා. තමන් හිටපු ආණ්ඩුවේ තබන් හිටපු කැබිනට් මණ්ඩලේ ඒක කරපු වංචාව හොයන්න තමන්ව දැන් පත් වෙලා දිනවා. ඒ කියන්නේ හොරු පත්වල හොරු හොයන්. ඒකත් විකුණගෙන ගන්න හදන. ඒක නිසා මාතෘ මේ විතරක් නේ ළඟ ඉතිහාස ගන්න. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගේනකොට පුතුමාලා ඒ දවස් ටික පත්‍ර ටික ගන්න. මොකද චම්පිකරණක මහත්තයා කිව්වේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගේන්න දෙන්නේ නැහැ කියලා කිව්වේ. පුතුමාලා දන්නවා මේ රටේ අපි මැරිලි පුදිච්ච මිනිස්සු නෙවෙයිනේ. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හොඳින් හෝ නරකින් මේ රටේ ගේන්න දෙන්නෙම නැහැ කියලා කිව්වේ. හැබැයි ටොකු 4-5ක් යන්න මම දැක්ක මීඩියා වලින් යන්න Facebook වලින් යන්න මේ රටේ ප්‍රබල මතයක් හැදුන චම්පික මහත්තයාට විරුද්ධව. ඒකට මෙන්න ලයින් එක වෙනස් කළා 19 ගේන්න ඒ පැත්තේ මැදිහත් වීමක් කරා. එහෙම තමයි හැදුනේ මේ. ටොකු දෙක තිබුණා අනින්න සිද්ධ වුණා එතෙන්ට ගෙන්නන්න. ඒ නිසා මේක නෙමෙයි මේ නියෝජනය කරන්නේ. දැන් මහ බැංකුව අධිපතිතුමා දැන් මෙතුමා කියන්නේ මහ බැංකුව අධිපතිතුමා කෝටි ගානක වංචාවක් කළා කියනවා. දැන් ඒ ආණ්ඩුවෙන් දැන් ඉවසගෙන ඉන්න. කල්පනා කරලා බලන්න. ඒක නිසා චන්දන දැන් අපි කියන දේ තමයි දැන් මේ ඔක්කොටම චන්දන මේ මැතිවරණ ක්‍රමය ගන්න ඕනේ. ඇත්තටම මේ මැතිවරණ ක්‍රමෙන් ওই කියන ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඔබතුමා හිතන්නේ දැන් දිස්ත්‍රික්කයට කෝටි 500ක් වීදම් කරා කියලා කෝටි 200ක් වීදම් කරා කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕක තනිකර ආසනයට කෝටි 200ක් වීදම් කරනවා. එතකොට මොකද වෙන්නේ? ස්වාධිපත්‍ය වල මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. දැන් මේ සල්ලි වීදම් කරලා ඡන්ද ගන්න හැටියට එක්කිනාට කියයි මට ඡන්ද 500යි නැත්නම් 3000 4000 මට දිනන්න ඕන. එක්කිනාට 50000 ගන්න දෙයි. අය මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මේ දැන් දෙන්නේ සිල් දෙද්දට. දැන් දෙන්නේ හෑන්ඩ් ෆෝන් එකට ඡන්ද දෙන්නේ. දැන් දෙන්නේ මොකක් හරි බෙදන එකකට දෙන්නේ. හැබැයි ඊගාට මොකද දෙන්නේ? අතට ගිහින් තියලා ඡන්දේ ගන්න මේ මිනිස්සු. ඒ විතරක් නේ ඡන්දන කල්පනා කරලා බලන්න. දැන් අපි කල්පනා කරලා බලන්න. දැන් අපි පත් වෙච්ච නැති ආසනයක් තුන මොකද? දැන් හිතන්න සමහර ආසනයකට ආණ්ඩුවේ නියෝජිතයෙක් නැහැ. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඒතර ඒ ආසනෙට මොකක්වත් බැල්මක් නැහැනේ. අපිට මතකයි තරහ කාලයක් තිබුණා. ඇහැලිය රත්නපුර දිස්ත්‍රික්කයේ විදුලි බල මණ්ඩලයේ පත්තින් ටික දුන්නේ ඒ ප්‍රදේශීය ටික ඇමතිවරිය. ඒතර ඒ ඇමතිවර අඩුම ගානේ මේ දිස්ත්‍රික්කයට ඡන්ද මේ රසා ටික දුන්නා. හැබැයි ඒ ඇමතිවරයාට ඇහැලියගොඩ කියලා ආසනයක් වෙන් කරාට පස්සේ මොකද වෙන්නේ? ආයි විදුලි බල මණ්ඩලයේ එකපත් වීමක්වත් ඇහැලියගොඩින් පිටට යන්නේ නැහැ. දැන් අඩුම ගානේ මේක පරිදි දිස්ත්‍රික්කයට වජ්ජියා. ඒක නිසා මේකට උත්තරේ නෙමෙයි. දැන් අපිට ප්‍රශ්නයක් වෙලා නැහැ නේ මෙතනක.